හලෙලුයා ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේගේ නාමය ගෞරවයට මහිමයට පත් වේවා. අද දවසේ දේව වචනේ මෙනෙහි කරමු. සුදු මාක් සුභාරංචියේ 4 වෙනි පරිච්ඡේදයේ 37 වෙනි පදයේ සහ 38 වෙනි පදයේ. එවිට සැඩ සුළඟක් හමා ඔරුව පිරෙන තරමට ඒ තුලට රැළ ගැසුවේය. උන්වහන්සේ ඔරුව අවරේ මෙත්තය පිට නිදා හුන්සේක. ඔහු උන්වහන්සේ පුබුදුවා, ආචාර්යනි, අපි විනාශ වන බව ඔබ සලකන්නේ නැත්දයි උන්වහන්සේට කීවෝය. හලෙලුයා. උන්වහන්සේගේ වචනේ අද දවසේ ඊටමත් වැදගත් දෙයක් කියනවා. යේසුස් වහන්සේ සහ ගෝලියෝ මුහුද මැදින් ගමනක් යනකොට මොකද වුනේ? කුණාටුවක් ඇති වුණා. විශාල කුණාටුවක් ඇති වෙලා සුළඟක් ඇති වෙලා ඒ ඔරුවට ගැසුවා කියලා සඳහන් වෙනවා. යේසුස් වහන්සේ එවිට මොකද කරේ? ඔරුවේ අවරේ මෙත්තේ පිට නිදාහුන්සේක කියලා කියනවා. කුණාට හමුවේ යේසුස් වහන්සේ කරේ මොකක්ද? ඒ ඔරුව අවරේ මෙත්තේ පිට, ඉංග්‍රීසියෙන් කියන්නේ කොට්ටය පිට නිදාගෙන සිටියා කියලා. ඉතින් මෙතන අපිට ඉගෙන ගන්න යම් කිසි දෙයක් තිබෙනවා. මොකක්ද? ප්‍රශ්නයක්, ගැටලුවක් හමුවේ කොහොමද සමාදානෙන් නිදාගන්නේ කියලා. යේසුස් වහන්සේ ඒ කුණාටුව මැද්දේ ඒ නිදාගෙන යේසුස් වහන්සේ අපිට ආදර්ශයක් දීලා පෙන්වුවා. කොහොමද ප්‍රශ්න ගැටලු ඒ කරදර හමුවේ කොහොමද සමාදානෙන් ජීවත් වෙන්නේ කියලා. මතක තබා ගන්න, අපිට අපේ ජීවිතේ බොහෝ කම්කටොළු බාධක අභියෝග එන්න පුළුවන්. මේ ඒ කම්කටොළු බාධක අභියෝග හමුවේ අපි කොහොමද ඒ සමාදානෙන් නිදාගන්නේ? අපිට ඒ සඳහා කරන්න ඕන මොකක්ද? යේසුස් වහන්සේ කියනවා, වෙහෙස වෙන්නා වූ බර උසුලන්නා වූ සියල්ලෙනි මා වෙතට එන්න, මම නුඹලාට සහනය දෙමි. ඔබගේ ප්‍රශ්න, ඔබගේ අභියෝග, ඔබගේ ගැටලු ඔබ මොකද කරන්න ඕනේ? ඒ කුණාටුව යේසුස් වහන්සේට බාර දෙන්න. යේසුස් වහන්සේට බාර දීලා ඔබ සමාදානෙන් වෙසෙන්න, ඔබ සමාදානෙන් නිදා ගන්න. යේසුස් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ ඒක තමයි. මෙතන ගෝලියෝ, ඒගොල්ලෝ ඇවිල්ලා අහනවා, ආචාර්යනි, අපි විනාශ වෙන්න යන්නේ. ඔබ වහන්සේ ඒක සලකන්නේ නැද්ද? යේසුස් වහන්සේ මොකද කරන්නේ? මෙත්තේ මට නිදාගෙන හිටියේ. ඉතින් ඒ යේසුස් වහන්සේව අවදි කරලා තමයි ගෝලියෝ එහෙම කිව්වේ. ඉතින් යේසුස් වහන්සේ නැගිටලා ඒ කුණාටුව සංසිඳවලා ඒ අයට පෙන්නවා යේසුස් වහන්සේගේ බලය. ඔබ යේසුස් වහන්සේගේ බලය විශ්වාස කරනවා නම් කුණාටු මැද්දේ, ඒ කැළඹිලි මැද්දේ, ඒ තියෙන සුලිසුලන් මැද්දේ ඔබට පුළුවන් මෙත්තේ මත නිදාගෙන ඉන්න. මොකද ඔබගේ යේසුස් වහන්සේ ඔබ තුල සිටිනවා, ඔබ සමග සිටිනවා. ඒ නිසා ඔබ බය වෙන්නට අවශ්‍ය නැහැ. කුණාටුව ඕනෑම වෙලාවක සංසිඳවන්නට යේසුස් වහන්සේ ඔබ ළඟ සිටිනවා. ඔබට පුළුවන් ද සමාදානෙන් ඒ කුණාටුව මැද්දේ සිටින්නට? ඒක තමයි උන්වහන්සේ අද දවසේදී බලාපොරොත්තු වෙන්නේ. අපි යාඥා කරමු. ආදරණීය පියාණන්, ඔබට ස්තුති කරනවා ඔබ වහන්සේගේ මේ වචන නිසා. මේ වචනේ කියනවා, ස්වාමීනි, කුණාටු හමුවේ ඔබ වහන්සේ මෙත්තේ අවරේ, ඒ ඔරුව අවරේ මෙත්තේ පිට නිදාගෙන සිටියා කියලා. ඒ ආකාරයට අපගේ ජීවිතවලත් ඒ කුණාටු කැළඹිලි මැද්දේ ඔබ වහන්සේව විශ්වාස කරලා ඔබ වහන්සේ තුල සමාදානයෙන් ජීවත් වෙන්න අපිට උපකාර කරන්න. ඒ තුල ස්වාමිනී, අපි දන්නවා අවශ්‍යම වෙලාවේ ඔබ වහන්සේ කුණාටුව සංසිඳවනවා කියලා. මා යාඥා කරනවා පියාණන්, මේ වචන අසන සියලු දෙනා, උන්ගේ පවුල්වල සියලු දෙනා අද දවසේ සියලු අනතුරු වලින්, සියලු ආබාධ වලින්, සියලු ලෙඩ රෝග වලින් ආරක්ෂා කරන්න, ඔවුන්ට ආශිර්වාද කරන්න, ඔවුන්ට මඟ පෙන්වන්න, ඔවුන්ගේ සියලු කටයුතු ඔබ වහන්සේ සාර්ථක කර දෙන්න, ඔවුන්ට ජය, සතුට, ප්‍රීතිය ඔබ වහන්සේ ලබා දෙන්න. යේසුස් වහන්සේගේ බලවන්ත වූ ජීවමාන නාමයෙන් ඉල්ලනවා. ආමෙන්. ඔබ සැමට ජේසු පිහිටයි. ජයග්‍රාහී දවසක්.